ආයිබෝවන් සුවපත් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරන යෝග විත් චාමින් YouTube channel එක සමග එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැමට අද විශේෂයෙන් ඔබ දැනුවත් කරන්න සූදානම් ගොඩක් වෙලා ඔබ දකිනවා අලුතින් ඉගෙනගත්ත ගොඩක් දේවල් ඔබට කියලා දෙනවා black magic white magic මම මේ සම්බන්ධව ග්‍රන්ථ දෙකක්ම ප්‍රකාශ කරලා තියෙන එකක් තමයි විශ්වමංසා 1 විශ්වමංසා 2 මේකෙත් මම මේ කතා කරන ගොඩක් දේවල් ඒකේ සඳහන් කරලා තියෙනවා මම විශේෂයෙන්ම අද ඔබ දැනුවත් කරන්න සූදානම් ගොඩක් අය අහනවා මේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ජීවිතය වාසනාවන්ත කරගන්න මුදල් එන මම්පෙත් අවහිර වෙලා තියෙනවා නම් ඒවයේ තියෙන අවහිරතා ඉවත් කරන ක්‍රමවේද ගැන අහනවා ගොඩක් ක්‍රමවේද කියලා දෙනවා අදත් ඊටම සරල ක්‍රමයක් කියලා දෙන්න යන්නේ ඊට ඉස්සෙල්ලා මම ඔබෙන් අහනවා ගොඩක් වෙලාවට ඔබේ ජීවිතේ ඔබට දැනෙන එපා වීම කලකිරීමක් නිකම් ඔබට එන්න තියෙන මුදල් එන්නේ නැහැ. හරිම අවහිරතා තියෙනවා. හරිම අපි කියන මුස්පීන්තු ගතියක් තියෙනවා. මොනතරම් උත්සාහ කළා වැඩක් නැහැ. හේතුව තමයි යෝග විද්‍යාව, ආධ්‍යාත්මික විද්‍යාව ගැන අපි කතා කරන ඕරා කියන. ඒ URA ඕරා. මේ URA ඕරාක ඔබට බලා ගන්න. ඕරා එක ඩැමේජ් වෙනවා. ඕරා එක සක්‍රිය කරන්න පුළුවන් එකක් තමයි මෙඩිටේෂන්. භාවනාව. වෙන දේවල් වල එක මෙඩිටේෂන්. දෙවෙනි එක හොඳට වතුර බොන එක. තුන්වෙනි එක ව්‍යායාම් කරන එක. හතරවෙනි එක පරෝපකාරං උදම් ඇති හැකි හැටියට අන් අයට උදව් උපකාර කිරීම. හතරවෙනි එක සංගීතය යෝගා එන්නේ වගේ දේවල් වලට යොමු වෙලා ඒවා කිරීම. ඉතින් ඒ කිරණ අතරතුර සමහර දේවල් වල සමහර අය මොනවද කියලා ඵල ලැබෙන්නේ නැහැ. මම ඔබට අපූර්ව ක්‍රමවේදයක් කියලා දෙන්න යනවා. මේකට අවශ්‍ය වෙන්නේ මේ කුරුඳු කෑල්ල. හැමදාම ඔබ විශේෂ වැඩකට VIP කෙනෙක් විශේෂ කෙනෙක් කම්පැනි යනවා නම් එතන ඔබේ ව්‍යාපාරයේ ద్వාරය විවර කරන්න යන්න ඉස්සෙල්ලා ඔබට පුළුවන් ඔබේ ඕරා එක ක්ලීන් කරගන්න පුළුවන් අපූර්ව ක්‍රමයක්. මේකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ හොඳ සිනමන් පවුඩර් එමෙන්න සිනමන් ස්ටික් එකක්. සිනමන් කෝටුවක් කුරුඳු කෝටුවක්. අරගෙන ඉවර වෙලා මේක පුච්චලා ඉවර වෙලා මේ පුච්චලා ඔබට පුළුවන් මේ ඔර්ලෝසුව කැරකෙන පැත්තට වාර 9ක් විතර ඇස් පියාගෙන මේ කරකෝන ගමන් ඔබ හිතනවා මගේ ඕරා එක පිරිසුදු වෙනවා ක්ලීන් වෙනවා මගේ ඕරා එකට තියෙන බාධක නැති වෙනවා කියලා හිතනවා. හිතලා ඉවරලා මේක පොඩි කෑල්ලක් ගන්න ආපහු ඒක භාවිතයට ගන්න එපා. ඒක කඩල ඉවර වෙලා ඔබට අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දැල්විලා ඒ ద్వාරයේ දුම එළියට යන්න ඔබට දෙන්න පුළුවන්. ඒක තමයි ඔබ ඕරා එක ක්ලීන් කරන්න පුළුවන්. එහෙම ක්ලීන් කළාට පස්සේ ඔබට පුළුවන් මේ මුදල් හදාල් එන පුංචි ගුරුකමකුත් කියලා දෙනවා. මෙන්න මේ වගේ බේලියුස් කොලයක් ගන්න. ඉතින් ගොඩක් අය අහනවා බේලියුස් කොල නැහැ, බේලියුස් කොල නැහැ, බේලියුස් කොල කොහෙන්ද ගන්න? ඒ මොනවද කියලා. බේලියුස් කොල ඊටාම සරලයි. මේ කොළඹ පළාතේ නම් මම දන්නේ නැහැ ගම් පළාත් වල. කොළඹ පළාතේ නම් කාගිල්ස් ෆුඩ් සිටි එකේ තියෙනවා ආප්‍රිකෝල තියෙන බේලියුස් කොල කියලා ඉල්ලුම් පස්සේ දෙනවා. මේ බේලියුස් කොලයක් අරගෙන ඉවර වෙලා මම බලාපොරොත්තු වෙන්නේ ලොකු මුදලක් නෙමෙයි මම බලාපොරොත්තු වෙනවා පොඩි මුදලක් ලක්ෂයක් මට මේ මාසය තුල ලක්ෂයක වගේ මුදලක් ලැබුණොත් මට යම්කිසි ආකාරයේ සහනයක් උදා කරගන්න පුළුවන් ඔන්න මම ලිව්වා කොළපාට පෑනකින් මම මේ බේලියුස් කොලේ ලියන ලක්ෂයක් කියන මුදල මේ බලන්න මොකද කොලයක් ලක්ෂය ලියලා ඉවර වෙලා මගේ පර්ස් එකට මම දානවා මේ ලක්ෂය ලියන මගේ පර්ස් එකට මම දාලා ඉවර වෙලා ඊට පස්සේ මම පර්ස් එක වහලා තියාගන්න ඒකට මුදල් දානවා මාසික කාලයක් මාස දවස් 30ක් කාලයක් තුල ඔබ බලාපොරොත්තු වෙන මුදල ඔබේ මුදල් පසුම්බියට ලැබෙනවා. මේකේ තියෙන විශේෂ දේ තමයි ගොඩක් අය හිතනවා අර නිතරම අසුභවාදී මනස් තියෙන මිනිස්සු හිතනවා මට කොහෙන්ද ලැබෙන්නේ. එහෙම ලැබෙන්න විදියක් නැහැ. මේක තේරුමක් නැති දෙයක්. මේවා හිතන්න යන්න එපා. දෙවිය වේවා සමහර කෙනෙක් මම මානසික බලය කියලා. දෙවිය වේවා මනස වේවා කවුරු වේවා ඔබට අවශ්‍ය මුදල ඔබට ලැබෙනවාමයි. මේක ඉන්දියානු වයිට් මැජික්ස්ලා ඒ වයිට් මැජික් භාවිතා කරන අය කියනවා ඉන්දියානුයි කියන මේක 100%ක් නෙමෙයි 100%ක් ක්‍රියාත්මක වෙන වයිට් මැජික් එකක් කියලා. ඒ නිසා ඔබට කියනවා මේ වයිට් මැජික් එකේ කිසිම දෙයක් නැහැ. ඔබට අත්හදා බලන්න පුළුවන් මේක කරන්න උදේ පාන්දර කරන්න. දැන් මේ මගන කුරුදු ස්ටික් එකක් අරගෙන ඉවර වෙලා ඔබට ක්ලීන් කරන්න කියලා ඕරා එක මේකත් උදේ පාන්දර කරන්න ඕනේ. මේකත් උදේ පාන්දර කරලා පර්ස් එකට දාන්න ඔබට ඕන නම් මේක අලුත් කරගන්න හිතෙනවා නම් මාසයක් විතර භාවිතා කරලා ආපහු අලුත් කොලයකට අලුත් මුදලක් ලියලා දාන්න දායි කරලා දැන් ලැබුන්නේ නැහැ කියලා හිතන්න එපා අනිවාර්යෙන් මේක ලැබෙනවා
මේ මුදල දාලා ඔබ බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් විශ්ව ශක්තිය, විශ්ව බලය නැත්නම් ඔබේ මනස මොනියම් හෝ දෙයක් ඔබට මේ මුදල් ඔබ බලාපොරොත්තු වෙන මුදල් ලබා දෙනවා ඇත. එහෙනම් ඒ කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සිරුවන් සරණයි. විශ්ව ආශිර්වාදයෙන් ලැබේවා. හරි ඕම්. ශාන්ති ශාන්ති ශාන්ති.